පස්යාලයේදී ඛේදනීය අනතුරක්. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල මෘතවෙලවංගුවේදී ඊයේ සිදු වූ ඛේදනීය රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ටිපර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ මෙම නිලධාරියා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වූ එස්.එම්. රුක්මාල් නම් පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහු කොටහේන පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙක් වන අතර වරකාපොළ මහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහනුවර දෙසට ගමන් කළ ටිපර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ සිටි පොලිස් කොස්තාපල්වරයා අනතුරට ලක්ව තිබේ. ටිපර් රථයේ රියදුරු විසින්ම තුවාලකරු රෝහල්ගත කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරයි.